අයිබෝන් අද අපි ඉන්නේ නුවර කටුගස්තොට රොයල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන අධිපතිතුමාලාගේ ගෙදරට යන ගමන් ඉතින් ලංකාවේ කවුරුත් දන්නවා ෆ්‍රෙෂ් මිල්ක් වලින් අයිස් නිෂ්පාදනය කරන්නේ මෙතුමා තමයි. ඉතින් අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඉතින් මට පෙන්වන්නකෝ ඔබතුමා නිෂ්පාදනය කර අයිස් මොනවද කියලා. ෂා ලස්සන අයිස්ක්‍රීම් ගොඩක් තියෙනවා මෙතන. අපි මේක පළතුරු අයිස් නිෂ්පාදනය කරන්නේ කොකෝ ඩ්‍රීම්ස් ලංකා ආයතන ලබාගත් මැෂින් එකෙන් තමයි මේක නිෂ්පාදනය කරන්නේ. අපි දැනට මේ වගේ අයිස් පැකට් මේ දවසට බණ්ඩල් 1000ක් 2000ක් නිෂ්පාදනය කරනවා. මේකෙත් තියෙනවානේ. මේකෙත් තියෙනවා. මේක ෆ්‍රීසරයක් විතරයි. එතකොට මෙතන මේක තියෙන්නේ අයිස් ක්‍රීම් වලින් නිෂ්පාදනය කරන අයිස් පැකට් එකක්. එතකොට අපිට යෝගට් අයිස්, චොක්ලට් අයිස්, සනික ෆ්‍රෙෂ් මිල්ක් වලින් නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිය 100%ක් තියාගෙන කස්ටමර් අතින් අල්ලනකම් අපේ අතක්වත් ජය වෙන්නේ නැහැ. අපි ඒවත් පෙන්නමු කියලා නේද? එතන අපි ව්‍යාපාරය කියලා පෙන්නමු. මේ තියෙන්නේ එතුමාගේ කර්මාන්ත ශාලාව. ඉතින් මේ වෙනකොටත් ඔන්න මැෂින් වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා. මේ මෙතුමා මේ කොකෝ ඩ්‍රීම්ස් ලංකා ආයතනයෙන් ගත්ත මැෂින් එකක් තමයි මේ තියෙන්නේ. ලස්සනට එයාගේ නම ගහලා ඉවරලා රොයල් බ්‍රෑන්ඩ් එක යටතේ මේක හදාගෙන තියෙනවා. ඉතින් මම මුලින්ම අහන්න කැමතියි ඔබතුමා මේ අයිස්ක්‍රීම් කර්මාන්තයේ මේ ව්‍යාපාරය ආරම්භ කරේ කොච්චර කාලයකට? දැන් මහත්තයා මම සාමාන්‍යයෙන් දැන් අවුරුදු 7ක් විතර වෙනවා මේ ව්‍යාපාරය පටන්ගෙන. ඊට පස්සේ එතකන් මම එක වර්ගවල මැෂින් වලින් වැඩ කරා. මගේ මැෂින් තුනෙන් ඉඳලා කොකෝ ඩ්‍රීම්ස් ලංකා ආයතනයෙන් ලබාගත් මැෂින් එකෙන් තමයි මට ඕන විදිහේ දිගයිස්සයක් ගහන්න ප්‍රමිතිය යුතු මැෂින් එකක් හම්බුනේ. ඔව් දැන් වෙනස තියෙන්නේ වෙන මැෂින් වලින් වැඩ කරාට ලොකු දිගක් ගහන්න බෑ. හැබැයි මේ මැෂින් එකේ තියෙන වෙනස තමයි අඟල් 10ක් වෙනකන් අයිස් පැකට් එකක් ගහන්න පුළුවන්. ඉතින් මෙතුමා ස්වභාවික රසයට ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරලා හොඳටම මේ නිෂ්පාදනය කරනවා. ඒක නිසා තමයි නුවර කටුගස්තොට මෙතුමාගේ අයිස්ක්‍රීම් එක මේ රොයල් කියන බ්‍රෑන්ඩ් එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. අනිත් එක මාත්‍යා මේ මැෂින් එකෙන් ගහන්නේ ලැමිනේෂන් පොලිතින් එක. මේ print එක කන කෙනෙක්ට කැවෙන්නේ නැහැ. කැවෙන්නේ. ඒ කියන්නේ පොඩි ළමයි කැවුවත් මේ තියෙන print එක අපේ බඩට යන්නේ නැහැ. පොඩි ළමයි බඩට යන්නේ නැහැ. ඔන්න අනිවාර්යයෙන්ම PHI මහතුරු බලන්න ඕන දෙයක් තමයි මේ වගේ මැෂින් එකකින් වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරන පොඩි ළමයාගේ සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. ඉතින් මරු. ඊට පස්සේ මේ මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මාත්‍යා අපි දැන් මේ මෙතන වතුර දාලා ඒකට අවශ්‍ය ෆ්‍රෙෂ් මිල්ක් ප්‍රමාණය ඔක්කොම දාලා සීනි ඔක්කොම දාලා සෙල්සියස් 110ට උණු කරන තැන තමයි මෙතන. මේක එක ප්‍රමාණයෙන් අපි උණු කරන ලීටර් 500 මේක පොඩි ප්‍රමාණයෙන් උණු කරන එක. ඊට පස්සේ ඒක උණු කරලා හොඳට නිවනවා. නිවලා තමයි අපි ඊට පස්සේ වාජනයෙන් මේ මැෂින් එකට දාලා මේ නිෂ්පාදනය කරන්නේ shopping gloves මාස් ඔක්කොම දාලා ප්‍රීවට ඇතුළට ඇවිල්ලා මම මේ ඇතුළට එනකොට මේක දැක්කම මේක මාරම ක්වොලිටි. වැඩ කරන හැමෝම මේ විදියට හැට් දාගෙන ඉන්නවා, අතට ග්ලව්ස් දාගෙන ඉන්නවා. හරි පිළිවෙලයි, හරි නීට් එකට මෙයා ලස්සනට මේ ඉන්න පොළවක් ටයිල් කරලා තියෙන්නේ. මාර ලස්සනට මේ වැඩේ කරනවා. ඉතින් අයිස් පැකට් එකක් අනිවාර්යයෙන්ම මටත් ගෙදර යද්දී අරන් යන්න හිතනවා මේ පිළිවෙල දැකලා ඉවරලා. ඉතින් ඊට පස්සේ දැන් මේ මැෂින් එක මේ විදියට ඔයා වැඩ කරගෙන යනවා. මට ඇත්තටම මේ ගැන මාරම සතුටක් තියෙන්නේ. මේ මැෂින් එක ගැන ඔයාලට තව මොනවද කියන්න තියෙන්නේ? මං කියන්නේ ස්වර්ණරකයක් පොඩියට පටන් ගත්ත ගෙවල් වල ඉන්න හුඟක් ස්වර්ණරකයක් ගැන කට්ටිය ඉන්නවා. ඔව් වැඩ නැතුව ඉන්නවා. එයාලට මේ වගේ මැෂින් එකක් කරගෙන ගෙදරින් නම් හොඳ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් කරන්න පුළුවන් මැෂින් එක තමයි මේක. ඒ කියන්නේ අපි සීලර් වලින් කරනවා. ඒවා ප්‍රමිතියක් කරන්න බෑ. කීපාරක් අත ගෑවෙනවා අයිස් පැකට් එක. කස්ටමර් එක අතට මේ වගේ කිසිම දෙයක් නැහැ. මේක ඇවිල්ලා ෆුල් ඔටෝමැටික් වැඩ. ලික්විඩ් ටික දාලා ඉවරලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඔටෝම මේ වැඩිලා සේරම වෙලා වැඩන මැෂින් එක. ඔව් ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්නව පිරිසිදුව ඕන දෙයක් කරගන්න පුළුවන් මැෂින් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබතුමාගේ ව්‍යාපාරේ ජයටපත් වෙන්න කියලා මම කියන ගමන් කියන්න පොඩ්ඩක් ඔබතුමාගේ මේ නිෂ්පාදන ලංකාවේ කොහටද ඔබතුමා බෙදා හරින්නේ? දැනට මාතර ගම්පහ හිඟුරක්ගොඩ නුවරවට හුඟක් තැන්වල අපේ නිෂ්පාදන තියෙනවා. ඔව් අපි මේ ආයතනයට එනකොටම දැක්කම මෙතුමාගේ ලෝරි කීපයක්ම තිබ්බා. ඔන්න ඔයගොල්ලෝගේ කඩේටත් අයිස් පැකට් අවශ්‍යතාවයක් තියෙනවා නම් සාධාරණ මුදලකට මෙතුමාගෙන් ලබා ගන්න පුළුවන්. මෙතුමාගේ දුරකථන අපේ YouTube නාලිකාවේ Facebook එකේ description එකේ යට දාන්න අපි බලාපොරොත්තු වෙනවා දාලා තියෙනවා. ඉතින් මෙතුමාව සම්බන්ධ කරගන්න මේ වගේ මැෂින් එකක් අරගෙන වැඩ කරගන්න දන්නේ නැත්නම් මෙතුමා සපෝට් එකක් දෙන්නත් කැමති බලන් ඉන්න කට්ටිය නේද? මම ඕන කෙනෙකුට ස්වර්ණරකයක් ගන්න කට්ටියට මම අනිවාර්යෙන් උදව් කරනවා. ගිහිල්ලා කියලා දෙනවා. දැන් හැමෝම මේ බිම් මට්ටමේ ඉන්න කට්ටිය උඩට එන්න ඕනේ පොඩි ව්‍යාපාරයක් හරි කරලා. ඊට පස්සේ මේ පින්නේ මෙයා ළඟ ඕන තරම් මැෂින් තියෙනවා. ඒ වගේ අයිස්ක්‍රීම් පළම් ඒ වගේ දාත නිෂ්පාදන වැඩි කරගන්න කියලා මම මේ කියනවා. ඔව් ඔබතුමාගේ මේ ව්‍යාපාරයේ දවසින් දවස දියුණු වෙන්න කියලා ඒ ආශිර්වාදයත් එක්ක අපි මේ වීඩියෝ එක නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් අපේ ආයතනයත් එක්ක එකතු වෙලා මැෂින් එකක් ලබා ගන්න. අපේ විස්තර ඔයගොල්ලොන්ට පල්ලෙහා description එකේ දාලා තියන්න. ගිහිල්ලා එන්න මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම හැමෝටම බාර ෂෙයා කරන්න කියලා ඉල්ලීමත් එක්ක නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.